මොඩම ජේසු පීටයි. අද අපි බලන්න යනවා අපි අනිවාර්යෙන් කළ යුතු දේවල් කිහිපයක්. ඇත්තටම අනිවාර්යෙන් අපි කෑම කන්න ඕනේ. නේද? කෑම කන්න නැතුව ජීවත් වෙන්න බෑ. ඊළඟට වතුර අනිවාර්යෙන් බොන්න ඕනේ. ඊළඟට නිදා ගැනීම අනිවාර්යයි. වොෂ්රූම් යෑම ශරීරය පවිත්‍ර කර ගැනීම අනිවාර්යයි. ඒ වගේ කක්කුස්සිට යෑම නැත්නම් බාත් รู එකට යෑම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒ වගේම රැකියාවට අප අනිවාර්යෙන් යා යුතුමයි. ඉතින් මේ හැම දෙයක්ම අපිට ටයිම් නැති වුණත් අපි අනිවාර්යෙන් මේ දේවල් කරනවා. එහෙනම් අනිවාර්යෙන් කළ යුතු දේවල් නිසා. බයිබලයේ පදයක් මෙහෙම කියනවා. ආමෝස් අනාගත වක්තෘගේ පොතේ 5:7 ස්වාමින් වහන්සේව සොයාපල්ලා එවිට නුඹලා ජීවත් වන්නෝය. එහෙනම් අපේ ආත්මය ප්‍රාණය ශරීරයේ ජීවත් කරන දෙවියන් වහන්සේගේ ළඟට යෑම, චර්ච් එකට යෑම, උන්වහන්සේව සෙවීම අපි අනිවාර්යෙන් කළ යුතු දෙයක්. අද ගොඩක් අය ඒ දේ කරන්නේ නැහැනේ. කරන්නම් වාලෙට කරනවනේ. යන්නම් වාලෙට පල්ලියට යනවනේ. එහෙම බෑ. මුළු සිතින් හැරිලා මුළු සිතින් දෙවියන් වහන්සේ සොයන්න පල්ලියට හැම සතියෙම නොවරවදවා දෙවියන් වහන්සේගේ කකුල් දෙක ළඟට එන්න. මේක අනිවාර්යව ඔබ කළ යුතු දෙයක්. ඔබගේ ජීවිතේ විශාල වෙනසක් ඇති වෙයි ඔබ දෙවියන් වහන්සේ සොයනකොට. God bless you.